පුතා අයිස්ක්‍රීම් ගන්න මට දෙයක් ගන්නවා. රිපෝට් එක ළමයි බලා ගන්න පෙන්නන්නද පේස් එක. උඹේ මේ vlog ගන්න වෙන මචං මට කොයි වෙලාවක හරි ඔළුව පලා ගන්න වෙනවා. ලිස්සල වැටෙන කොහේ හරි මැරෙන. කොයි වෙලාවක හරි ඕක වෙනවා මට මන් දන්නේ. තවා කෑල්ලා ඉන්නෝනේ බා ඒ රපිජයි. මේ වැස්ස බා වාහිනවා බා පොඩ වර. මැන්නම්ම ඉන්නවා අපි යම්. මං ගුලි දන්සලක් දෙනවා උඹලා ලොකු වෙලා. පේනවා ඉතින් මෝඩේ යකික් යනවා ඉස්සරහින්. මේ බ්ලොක් කරන්න ඇවිල්ලා අපිත් එමිලා අපිත් එහෙම බිල්සාව හදලා මු ඊට පස්සේ අපිත් යන්න ඕන බෙහෙත් ගන්න උසර පොයලවෙන පන්සලට යන්න මෝඩයා දැන් පන්සලට යන ගමන් ඉන්නේ පේනවා ඉතින් මෙතන ඉන්න තඩි ගෝරිල්ලෙක් ඉතින් ඔය කෑ ගහන්නේ ඇවිල්ලා මේ කැමරා කරන එක ඔව් පිස්සෙක් ගණන් ගන්න එපා ගත්තාව අපි අපේ හීරෝ ඉන්නවා මෙතන බයි Berarti, mata siri bayar una apa nggak ketenang ya? Mau pangsa ketahui lah sih itu kan ini video ada kan isra produk video ke bahan namu pisuak kaya sila acara wak gaya lawat nih mungkin. Jadi ada kian namu tuh namanya kohai deh kita, me ada dam pahala tiga na pangsa lah, dam pahala kami tiga na pangsa lah. Mana loko ya no andin na? Berarti agak halus nih itu. Atau jadi vest. Vest lagi. Oh, di dalam itu ya macam. Kami ya loh itu. Hamaरे यहाँ तो होटल में ඒක තමයි පන්සලකින් මේ බලපන් එකෙක් දීති යාර අයියෝ පන්සලක හැටින විදිය දන්නේ නෑ මු අයියෝ පිස්සුවන්නේ යෝති ඩයරි නේ හරිම විනෝදාත්මක ගෙදර වගේ උන්ට පන්සල වැස්ස කර විතරයි පන්සලට එද්දි බලපන් ඉතින් අපි යන් උඩට ගිහිල්ලා බලමු කොහමද උඩ ලස්සනද වීව් එක එහෙම කොහමද කියලා අපි යන් උඩට එනවා බලාගෙන බල ඉස්ස වෙනතේ රොලිසන අර පෑන්න අනිත් පැත්තට පිස්සුද කොහෙද මුන්ට පුවියා පිට දැන් යන්න ඕනේ ඉතින් යමුනේ කොහොම හරි මෙතන සුදු පිස්සෙම්මෝ ඉතින් මේ පන්සලෙන් යන්න හදන්නේ ඉතින් බලන්න කියලා මහා ලොකු දෙයක් නෑ මේකේ ඉතින් අපි පන්සලෙන් දැන් යනවා ඉතින් යාළුවේ අපි යනවා කොදියා ඉතින් අතරේ නම් අපි බලන් හිටියේ වෙනවා ඉතින් ඈතින් එතන රෑට මේක පටලසනේ මං රෑට කොහමද කියලා ෆොටෝ එකක් උඩින් දා තියන්න පැත්තෙන් උඩින් දාන්න මටත් එක්ක ගනින් එක මේ කොණ්ඩේ මං කපන මචං ඒ වැඩක් නෑ මචං ඒක අනේ පුතා අයිස්ක්‍රීම් ගන්න මට දෙයක් ගන්නවා वीडियो बा एक खाने पे क्या खाने पे क्या बा एक खाने को साइड बा मेरे वीडियो बनाओ तो बा वीडियो का आईडी में दुनिया हरी गानी
හෝම් බලා ගන්න ඉතින් හයි පාර මැදනේ දාන්නම ආයෙසට ඉල්ලුවා පස්සේ බයින් දෙපා උඹ කිව්වා දාපන් කියලා මං ගුලි දාලා දෙනවා මම කිව්ව හිත දාන්න එච්චරයි මුං ගුලිද පස්සේ අයියෝ දාන්න නේද බාකල් ගුලි අනිත් එකයි අන්නේ යම් ළමා මානසිකත්වයේ මුංගි නම් පහල අපි එක යන්නේ යමු අට්ටු ෆෝල් දෙක ෆෝන් එක වල ඩක් ගන්න පෙරේද සෙට් එක යනවා දාන්න කමුතුක පාන්සලක අයිලන් එකක් අන්දලා දෙනවා අපි ගන්නේ අපොත දෙක දැක්කනේ කොල්ලන්ගේ කොළු දීල් එක බයිකෝයි ඇයි මේ යනවා දැන් වා යන් ඉතින් පොඩ්ඩක් ඉන්න ඉස්සරහට අපි කියලා ආරංචියක් තියෙන මේ බෝඩ් එක ගහලා තියෙන්නේ ඒ බීම් බෝතල ගන්න යන්න යමන් තා දුර යන්න කියලා බීම් බෝතල ගන්න බීම් බෝතල ඔව් ඒ වහලට බා අඩේ වහින්න බීම නෑ මොකද ආ අතන කඩ ඇරලා තුනේ ඒ රවිජේ ඒ බම් අපිට කන්න දෙන්න මේක එක්කන් ආවේ ඈ ඒ වහන්න මු අපිට මොනවද ඕන කියපන් මු අපිට කන්න දෙන්නම බොරුවට කැමරාවට පෙන්න කියන්නේ මු කන්න දෙන්නේ අපිට ඇත්ත ඇත්ත මගේ පර්ස් එක ගේනවා තියාගෙන මුගේ පර්ස් එකේ හරියට 5000 කොළම තුනක් තියුණා තව දාර කොළ පාට කොළක් තියුණා මු කන්න දෙන්නේ අපිට ඕ මේ මූට සල්ලි තියෙන මු අපිට කන්න දෙන්නේ බඩගින්න ඉන්න ගායි කරන් දෙයක් නැහැ ඔයාලා ඕක මු මගේ අයිස්ක්‍රීම් එකත් එක කෑවා ඒ තපල්ලා ඇඩිට් වෙලා කවුද ගුලි ගන්නේ රිපෝට් එක ළමයි බලා ගන්න පෙන්නන්නද පේස් එක මෙතන තමයි මචං පන්ති යන නෑ උඹලා දන්නේ නැහැ ඇත්තම කතාව උතන මේ ගහේ මචං බිල්ල වල දාගෙන තියෙනවා දැන් අවුරුදු 4කට 5කට විතර කාලේ මෙන්න මේ ගහේ ගයිස් සීරියස් කතාවක් සිරාඩු එහෙනම් ටක් ගාලා යන්න නෑ නෑ යා චූපඩු ගියා ඇට දෙක පිංගලා තියෙන මම ළඟට මෙතන යන්න බෑ මචං ඉතින් මුන් එක්ක වීඩියෝ එකක් කරන්න බෑ එහෙන් වැස්ස කරදර කරනවා එහෙන් මුන් මේ පේන්නේ නැද දැන් මේක මම මේ වොයිස් කරන වෙලාවටත් දැනුත් වහිනවා මේ හරි පාර වැස්සක් මම තාම ගැල්ුවේ විතර නැත්තේ මට හිතෙන්නේ ඒකත් වෙයි මෙහෙම වැස්ස තව ටික දවස් කිලෝමීටර් විතර පයින් ගන්න මු අපිට කන්න දෙන්නේ නැහැ මු අපිට කන්න දෙන්නේ නැහැ එක එක කියන කහලා අඳුරා කඩිනවා බලත් එක්ක මං එන්නේ නැහැ මචං ආයිම තේරුම් නැහැ ඇවිල්ලා අපිත් ෆස්ට් ටයිම් යන්නේ first time in came to world penalty ඉස්සරහින් පේනවා ඉතින් මේ ඇවිල්ලා කොහෙද මේ දම්පහල පැත්තේ තියෙන පන්සලක් මොකද නාකොටන් උඩ හදලා තියනවාද මොකද එන කතන්දරයක් කිව්ව මන් දන්නෙත් නැහැ ඉතින් ගිහිල්ලා බලමු අපි මේ මම ඊට කලින් ඇවිල්ලා නැහැ ඊට හොඳ ලොකු පන්සලක් කියලා හිතන් ආවේ මේ පන්සල පොඩි ඒ උනට අවුලක් නැහැ නිකන් කැලේකට වෙන්න පොඩි ලස්සනක් තියෙනවනේ අපි බලමු කොහොමද කියලා පොඩි පන්සලකට ඉතින් අපි ආවා කීමට මගේ බයික් එකේ තෙලුත් නැහැ හොනට් එක ආවේ හොනට් එකකින් දවල් දාන්න ඇති තෙල් ඉවර වෙනවා ටක් ගාලා අර මොඩේ යන්න අර යනවා මම මේ අඹ ගහක් අස්සේ පොඩ රිංගුවා පියා ඇතුළට ගිහින් අපි වීඩියෝ එකක් දානවා වලට බලන්න දෙයක් නැති මේක එක විශේෂත්වයක් තියෙනවා ඉතින් මේ ඒක අපි පෙන්නන්නම් යන්කෝ මට කියන්න වචන උතන පොඩි පිටක් තියෙනවා හායි මේක තියෙන්නේ ආයු බලන්න උඩ තියෙන්නේ හදාගෙන යන ගමන් නෑ නෑ ඕක මේ ගොඩක් පන්සලක් කල් උඩ තියෙන්නේ මේක තිබිලා තියෙන නාකොටන් උඩ තියෙන ඉස්සර ඉතින් බලන්න උඩ තියෙන්නේ උඩ තියෙන්නේ පන්සල ගෙනින්ම අර ඒක වේනත් නිකන් ගල් ටිකක් උඩ කොටන් තියලා තමයි හදලා තියෙන්නේ. ඉතින් පූර්ණ විස්තරයක් මුන් ටික දුන්නානේ. ඉතින් මම නම් වැඩිය දන්නේ නැහැ. ඉතින් කොටන් උඩ තියනවා කියලා තමයි කියන්නේ. පරණ පන්සලක්ලු වැඩිය කෑ ගහන්නේ නැවත එහා පැත්තේ සිල් ගන්න අපිට පන්සලේ වටේම යන්න බැරි වුණා. එහා පැත්තේ සිල් ගන්න නිසා මේ පැත්තට ගිහිල්ලා බාධා කරන්න බෑනේ. මේ අපල් බල ටික හැදුවාට පස්සේ මගේ එකයි තවත් පිස්සු වැඩක් මේ විදිහට ඔයාලට දැක බලා ගන්න පුළුවන්.
මැදින් පැපොල් ගස් තියෙනවනේ. ඔය පැපොල් ගහ හිටවල තියෙන හේවනට මේ කෙලින්ම මේ කවදන් වගේ. දුවන්ට තමයි. මේපා. කියපන් ඔය වීඩියෝ ගන්න එපා. ඔය වීඩියෝ දැන් දාන්න එපා. මචං මේ පොඩි ඇපල් වැල තියෙන්නේ. ඉනිපාන යමන් වහිනවා. ඇපල් තමානක් දාලා තියෙන වහින වරෙන් ඇපල් වත්තේ ඇපල්. මුන්ගේ පිස්සු කෙලිල්ල වගේ නෙමෙයි ළමයි දැන් වහිනවා හරිද? පේන තෙක් මානෙක මේ ඉන්න තැනක්වත් නැහැ. හැම බේකන් කන්න වෙන්නේ දැන්. එහෙනම් පස්සේ යම්මෙමු. බයි. ඕන් වැස්සර නැවතුණු දැන. කාගෙත් දන්නේ කොහෙත් දන්නේ ගියක්. බයික් එකේ ආවේ බයික් එක උඩ නවත්තුවා මේ වහිනවා කියන්නේ අද ෂෝක් දවස මේ වැස්සෙත් බීම් බොන මුන්ට රැක්. ඉනිපාන හොඳේ. උඩාට දාලන්නකෝ. ඔන්න අතේ හතේ. පස්සේ හම්බෙමු හොඳේ. යමන් දැන්. තාත්තා නැද්ද කියලා අහුවහම. තාත්තා නැන්න මට මත වෙයි දිනනවා. කඩේ බලනවා. දීර්ඝ ගමනකට පසු මෙත බඩුව ගහන්න කොහෙද ආවේ? මේ කිසි තේරුමක් නැති ගමනක් ගියාද? උඹලා හින්දා ගියේ. කාලේ නාස්ති වුණා. උඹලා බලපන් ලයික් කරපන් ෂෙයා කරපන් සබ්ස්ක්‍රයිබ් කරපන් කරපන් ඔක්කොම කරපන්. කොපි මේක බලලා ෆෝන් එක සබ් කරන්න ඕන උඩ ඉන්නවා කෑල්ලක්. ඉන්නෝනේ බා ඒ රාපිජයි. ඒ වැස්ස බා වාහිනවා බා පොඩ වර. නැන්නම් ඉන්නවා අපි යම් බලන්න. ඒ වරේ ලිස්සනෝ බං. මේකයි ස්ටෝරිය. ස්ටෝරිය කියනවා නම් වෛද්‍ය මන්දිර දෙවිලා දැන් වෛද්‍ය මස්තිවත් හරියට. අයි බේත් ගන්න යනවා තාටික දවසකින් මන්දා. ඉතින් ඔයාලා වීඩියෝ එක ලයික් කරලා නැත්නම් වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා පාරකුත් දාන්න කියලා මතක් කරනවා. කෙල්ලෙක් යනවා පේනවා. හරිත් යමන්. යන් අපිට. ගායිස් අපි ටවුන් එකේ ඉඳන් බයි. ප්‍රියම් පන්සලකට ආව බාහන ගෑක්ස් අපි වාහන කොට තියෙන ඉතින් මේ යන බයික් යනවා. පොඩ්ඩක් ෆෝන් එකේ හෙලවෙන ගණන් මු කැමරා අවුට් කරන්න ඇවිල්ලා නෑ මු ගෝතයා. මුක ගහන්න ඕන. අල්ලගෙන කොම්පියුටර් එකේ. දෝ යන්නේ. කවුදෝ යනවා. කවුදෝ එනවා. අනිත් පැත්තට ගන්නද මචං? මිස්මු ගන්න බෑ මචං. උෂ්යන්න හොඳ නෑ මචං. පාරේ දකුණ බලා වම් බලා ලයින් එක උනේ යන්නේ. අර ගන්න බැරි වෙන ලයින් එකක් තියෙන්නේ. මචං මේ එන වීල් එකට අපි යමු. ආයේ පාන්තික කරන්නෝ. උඹේ මේ vlog ගන්න වෙන මචං මට කොයි වෙලාවක හරි ඔළුව පලා ගන්න වෙනවා ඈ. ලිස්සල වැටලා කොහේ හරි මැරෙනවා. කොයි වෙලාවක හරි ඕක වෙනවා මට මන් දන්නේ. ඒ පාර මේකනේ. යාළුවේ ආපහු වැස්සක් සෙට් වුණා. ඒ පාර නම් දැන් විනාඩි 20ක් විතර වයින්නවා ඉවරයක් නැහැ. ඉතින් මේක පෑවුවට පස්සේ අපි හම්බෙමු. ඉතින් ඔන්න රෑ අපි යනවා පොසොන් කලාවේ පැත්තට. යන ගමන් ඉන්නේ යන ගමන් ඉති අලුතෙන් එවු සෙට් එකක් ආවුණා. ටීක් සද්දේ වෙහි ගන්න එපා කරන්න දෙයක් නැහැ. මේවා දාන්න බැරි හින්දා ටීක් තමයි දාන්නේ. ඉතින් අතර පස් දෙනෙක් හම්බුණා තව මුන් එක්ක අපි යනවා දැන් පොසොන් කලාපේ බලන්න. මේ යන ගම උඩහන් නගින ගමන් ඉන්නේ අතුරු පාරක යන්නේ. දැන් අපි හම්බු පොසොන් කලාපෙට ගිහින් අපි දැන් ළඟයි උඩ පේනටි මල්වැල් මේ ලයිට් පැල් දාලා තියෙනවා. ඒ වේ පේන්න යන්නේ බා කලුවර යන්නේ බා. අපිට මම බොරුවක් කිව්වා. උඹේ මේ මගුල් කරන්න ගිහිල්ලා උඹ පේන්න ඕනේ නැහැ. ප්‍රධාන චලිත මම මාව අනේ ඵලයන් බයි යන්න. ආව තියනවා දෙකම බීලා යන්න. අනේ බං බොන්න නෙමෙයි යමන් දැන් බීලා ඇති වෙලා ඉන්නේ මේ. යමන් උඹ ළඟ වැඩි බා. ඒ උගුර තියා. ඔබ දැක්කේ සකින? අපි බොන්න යන්නේ. කොතනදී? මං දැක්ක බං අර ඔය යමන්කෝ බලන්න.
අපි බොන්න යන්නේ. හොඳට අහගෙන හිටියනම් දැනගන්න පුළුවන් කවුද දැක්කේ කියලා. බොන්න යන්නේ. මේ කොහෙද එලවන්නේ? අරේ අපි ආයි බීලා මේ යන්න හදන්නේ. මේ බොසා යනවා. මූ අපිට කන්න දුන්නේ නැහැ. දාන්සල් එක එක වරන් දුන්නා හැබැයි. ගෝ වෙන්නේ නැහැ බං ලයිට් එළියට. ඉන්නම ගැන වැඩි හිතන්නේවත් එමිලා එහෙම පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නේ ගණන් ගන්න එපා. අපි මිස්කිනෙක් හම්බුණා. පරණ මිස්කිනේ මගේ පරණ කෑල්ල. ඕවා දැක්කද මට යා ඒක ඉවරයි ඇතිනේ ඉතින් ඔය තොරණ එහෙම තියෙනවා ආට බල්බ් කැල්ල තමයි දැන් නම් පේන්නේ තොරණ ඉස්සරහින් තොරණේ ඊට වඩා හොඳ වීඩියෝ එකක් මම දෙන්නම් ඉස්සරහට දෙන්නම් ඈ ඔය හෙන දුරේ ඉඳන් ඔය මේ zoom කරලා වීඩියෝ කරන් ඉඳ පොඩ්ඩක් බොඳ වෙලා ගණන් ගන්න රැඳිලා ඉන්න අපි තොරණේ හොඳ වීඩියෝ දෙන්න ඉතින් ඔන්න කිව්වා දැන් තොරණ පෙන්නවා ඒ ලස්සනට හදලා තියෙනවා තොරණ ලස්සනයි ඉල්ල ඩිංග්‍රි ගහගත්තා ඉල්ල ඩිංග්‍රි ඉතින් අපි යනවා පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ඔන්න තියෙනවා තොරණ ඒක තොරණ ලස්සනයි වට ලස්සනයි තොරණ ඉතින් ජීකුවා නූඩ්ලස් දාන්සලක් අපි නූඩ්ලස් දාන්සලක් ඉතින් අපිට නූඩ්ලස් ටිකක් ඒව කාලා එන්න අපි යනවා අයියෝ ඉතින් අපි යන ගමන් ඉතින් අරුණ පොඩ්ඩකට හල්ලා මම හිතුවා ඒක යාව මොනවා හරි අරගන්න කියලා. හරි නෑනේ ගෙදරට මම කියන්නේ. මේ හින්දා මේ පොඩි දේවල් ටිකක් ගත්තා. ඒරියත් අරගෙන අපි දැන් යන්න තමයි හදන්නේ. එන්ඩින් එක ළමයි minum kebetulannya pagi ya නේ අන්නර ඒක කෝකේ මයිද ටීටික් දාන්න මන්දනට උඹලා මේව දකින්නට මට බහින්න එපා පස්සේ ඉන්න බං ගණන් ගන්නක කොටේ වාසයා ඒ වාසය වරෙන් ඉඳ තියෙනවා ඉඳ තියේ නෑ නෑ බලන්න තල්ලි කීයක් කවෙන්න තිබ්බ පාරේ අඩෝ බස් ඉතින් ඔය වහලා යන්නේ අතින් අල්ලන්න එපා ආසන ගණින් කුඩේ අත පාන් මෙතන ඉඳලා යවම් බං ඔය අඩි දෙකට තෙමෙන්න බෑ උඹලා අඩි දෙකට තෙමෙන්න මම කුඩේ ගලා මගේ සයිඩ් එකක් තෙමෙනවා මගේ නෑ අවුලක් නෑ මම යන්න බිස්ට් නෑ පුළුවන් ඔය ඕවද බං මම ඉතින් එහෙනම් ආදර බ්ලොග් එක ඉවරයි මොසොන් බ්ලොග් එක මෙසේ නිමාවිය ඉතින් ඔයාලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙනවා මතක කරන්න එපා අඩුපාඩු දෙනවා කමෙන්ට් එකක් දාගෙන යන්න එන ආදර ගිහින් එන්න බයි අදුට්ටක් තියෙන ටිකක් බල්ලයන් එකට හොඳම කෑල්ලේ බලන්න නොවේ නැතේ ඉතින් වැස්සේ බීම බොනෝ මේ වගේ දැසිදැල් ඉන්නවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න මම මරන්න හදන්නේ උඹ බීම පොකෝ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න බ්‍රදර් හොඳේ නොවේ නැතේ ෆිස් එක්කෝ
මේ මුත් ඉන්න මෙතන මේ පල්ලෙහා බලන්න පණිත් දන්නේ නැහැ කොයි වෙලාවෙ. මම හෙට දුකෙන් ගිහින් යාළුවේ. පේනවා ඇති මෙතන පට්ට ගැඹුරයි. පට්ට කැමුරයි. අඩි 200ක් විතර. වල්ල පට්ට තමයි ඉතින්. කියන එක. පොඩ්ඩක් ඉන්න මං ඈ පෙන්නන්නම් ඔයාලට. zoom කරලා පෙන්නන්න වෙන්නේ ඒ තරම් ගැඹුරයි ඈ. ෆෝන් එක අල්ලගෙන ඉස්සලා. ෆෝන් එක ගන්නොත් මගෙත් නෙමෙයි කමන්නේ නැහැ. පේනවා ඇති zoom කරලා ඔච්චර ගැඹුරයි ඈ. බීම බෝතලෙත් අපිත් එක්ක ආවා. ඉතින් අපිත් එක්ක ආවද බීම බෝතලෙ. ඒ මං කවුරු හරි කොපිරයිට් ගැහුවොත් විතරේ වදින්නේ. අබ්බ දාපු එක ගන්න. යනවා අර යනවා මෙහෙ යනවා මුට පිස්සු. මං හදපු වීඩියෝ දෙක